තෙරුවන් සරණයි. පන්දම නාලිකාවෙන් අද අපි ඔබට ගෙනෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ ඉර්දිමතුන් අතර අග්‍රස්ථානය වන මුගලන් හාමුදුරුව පිළිබඳව කියවුණ කතාවක්. ඉතින් ඊට පෙර මං හිතුවා ඔබට කියන්න මෙම කතාව හා සම්බන්ධව කතා කරනකොට අද වර්තමාන කාලයේද බොහෝ දෙනෙක් ඉන්නවා තමන්ගේ බලය, තමන්ගේ සල්ලි, ඒ වගේම තමන්ගේ පිරිස නිසා කෑදරත්වයට පත්වෙච්ච, අධිමානයට පත්වෙච්ච. ඉතිං අපි මෙම මුගලන් මහරහතන් වහන්සේගේ මෙම ඉරිදි පිළිබඳව කතා කරනකොට උන්වහන්සේගේ එම ඉර්දියෙන් මේ වගේ බොහෝම කෑදරකමින් බොහෝම අධිමානයෙන් හිටපු මිනිසුන් බොහෝ දෙනෙක් දමනය කරලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේගේ තිබූ ඒ අසිරිමත් ඉර්දිය නිසා බොහොම මානයෙන්, ඒ වගේම තමන් පිළිබඳව හිතාගෙන හිටපුයේ අධික මානය නැති කරලා ඉතාම යහපත් අත්තට පත් කරපු කතන්දරයක් පිළිබඳව. ඉතිං අපි අද කතා කරන්න යන්නේ මුගලන් මහරහතන් වහන්සේ තවතිසා දිවීලෝකයට ගිහිල්ලා සුළඟිල්ලෙන් මුළු දිවීලෝකයම කම්පා කරපු, මුළු දිවීලෝකයම සොලෝපු කතාපුවතක් ගැන. ඉතින් එම දිවීලෝකයේ සිටපු ඒ සියලුම දෙවි දේවතාවන්, සක්‍ර දේවේන්ද්‍රයන් ඇතුළු සියලුම දෙවි දේවතාවන් එම දිවීලෝකයේ සිටින අතරතුර එම දෙවියන්ට තමන් සිටින ඒ ආකාරයේ, තමන් සිටින ඒ සැප සම්පත්, තමන්ගේ තිබෙන ඒ තේජස, ඒ පිළිබඳව දැකලා ඔවුන්ටම තමන් පිළිබඳ ඉතා අහංකාරකමක්, මානයක් හටගත්තා. ඉතින් මේ සක්‍ර දේවේන්ද්‍රයන් කිව්වම සක්‍ර දේවේන්ද්‍රයන්ට තිබිලා තියෙනවා වෛජයන්ත ප්‍රාසාදය කියලා ඉතාම අලංකාරවත් මැණික්, මුතු මැණික්, දියමන්ති ආදියෙන් නිර්මිත වුණු ඉතා විශාල ප්‍රාසාදයක්. ඒ වගේම මෙම තිබ්බ වටිනාකමත්, ඒ තිබ්බ ලස්සනත් නිසා ඇත්තටම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලු මේ දිව්‍ය සභාවේ ඉන්න දෙවියන්ට තමන් සිටින ආකාරය පිළිබඳව අධිමානයක් හටගන්නවා. ඉතින් මෙම අධිමානය බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඥානයෙන් අවබෝධ කරගන්නවා, දකිනවා. බුදුරජාණන් වහන්සේ එම සිදුවීම තමන්ගේ ඥානයෙන් දැකලා එතන සිටපු මුගලන් මහරහතන් වහන්සේට කතා කරලා උන්වහන්සේට කියනවා මොග්ගල්ලාන මේ ඔබගේ වෙලාව කියලා. ඊට පස්සේ මුගලන් හාමුදුරුවෝ ඊළඟ මොහොතේම තවතිසා දිවී ලෝකයට පහළ වෙනවා. ඉන්පසුව තවතිසා දිවී ලෝකයේ සිටින ඒ දෙවි දේවතාවෝ සතුටෙන් විනෝදයෙන් මත් වෙලා ඉන්න ආකාරය මුගලන් මහරහතන් වහන්සේ විසින් දකිනවා. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ බොහොම විනෝදකාමීව තමන්ගේ තිබෙන සැප සම්පත් නිසා සතුටින් උම්මාදයෙන් සිටින්නා වූ ඒ දෙවි දේවතාවෝ දැකලා උන්වහන්සේ තමන්ට පුළුවන් ඉතා සුළු දෙයකින් උන්වහන්සේ විසින් ප්‍රාතිහාරයක් පානවා. උන්වහන්සේ ලොකු වෙලාවක් ගන්නේ නැතුව උන්වහන්සේගේ මහපට ඇඟිල්ලේ තිබුණු මහපට ඇඟිල්ලෙන් උන්වහන්සේ කරන වැඩේ එම වෛජයන්ත ප්‍රාසාදයේ කුළුණකට තට්ටුවක් දමනවා විතරයි. එම තට්ටුව සමගම එම වෛජයන්ත මහා ප්‍රාසාදය සමග ඒ මුළු මහා පොළොවම එතන තිබ්බ මේ පොළොවම දෙදුරුම් කාලා සම්පූර්ණයෙන්ම වැටෙන්න පටන් ගන්නවා. එම අවස්ථාවේදී මුළු හාසම දෙදරන්න පටන් ගන්නවා. ඉතින් දෙවරුන්ට හිතාගන්න බැරි වෙනවා මොකද මේ වෙන්නේ යන්නේ කියලා. මෙච්චර කාලයක් බොහොම සැපසේ ඊටාම කාලයක් තිස්සේ විරාජමානව වැඩ සිටපු මෙම දෙවියොන්ට හිතාගන්න බැරි වෙනවා මේ අවස්ථාවේ මොකද වෙන්නේ කියලා. ඉතින් එතකොට ඒ අවස්ථාවේදී බියෙන් සලිත වුණු එම දෙවි දේවතාවෝ කෑ ගහලා එහෙම දුවන්න පටන් ගන්නවා. ඒ දුවන්න පටන් ගන්නවා සමගම හිතන්න ගන්නවා මොකද්ද මේ අපිට උනේ කියලා. ඒ වගේම කෑ ගහනවා අපේ තිබ්බ විමාන විනාශභාවයට පත් වෙනවා, අපිට කිසිම රැකවරණයක් නැහැ කියලා. මේ අත සියලුම දෙවි දේවතාවෝ දුවන්න පටන් ගන්නවා. ඒත් පුදුමයකට වගේ මේ මහා භූමිකම්පාව මැද්දේ මුගලන් හාමුදුරුවෝ විසින් මුගලන් හාමුදුරුවෝ එම අවස්ථාවේ කිසිම බයකින්, කිසිම චකිතයකින් නැතුව බොහෝම නිර්භීතව විරාජමානව වැඩ සිටින ආකාරය සියලුම දෙවි දේවතාවෝ එම ස්ථානයේ සියලුම දෙවි දේවතාවෝ දකින්න පටන් ගන්නවා වැඩ සිටින ආකාරය. ඉතින් ඒ වෙලාවේ තමයි දෙවිවරුන්ට තේරුම් යන්නේ භෞතික දේවල් සියලුම දේවල් කොච්චර හොඳට තිබුණත්, මොනතරම් ලස්සනට තිබුණත් ඕනම මොහොතක විනාශ වෙලා යන්න පුළුවන්, ඕනම මොහොතක නැති වෙලා යන්න පුළුවන්. ඉතින් මේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ තියෙන කෙනෙක්ගේ ඉර්දිය සුළු මොහොතකින් නැති වෙන දෙයක් නෙමෙයි. ඒක මහා බල සම්පන්න දෙයක්.
මහා ශේෂ්ඨ දෙයක් කියලා සියලුම දෙවරු පිළිගන්නවා. ඉතින් ඒ මාන්නයෙන් පෙළිච්ච ඒ මාන්නයෙන් තමන් ගොළු උදුම්වාගෙන හිටපු සීලුමේ දෙවිවරු මුගලන් හාමුදුරුවන්ට වැඳලා සමාව අරගෙන තමන් ඒගොල්ලන් ඇතින් වෙච්ච ඒ වරද පිළි අරගන්නවා. ඉතින් අද අපි වර්තමාන සමාජයට කියන්න තියෙන්නේ වර්තමාන සමාජයේ ගොඩක් දෙනෙක් ඉන්නවා තමන්ට බලය පිරිස ඒ වගේ දේවල් ඒ වගේම මුදල් තමන්ට ලැබෙනකොට බොහෝ දෙනෙක්ට හිතෙනවා අද අපි ඉන්නේ මෙතන තමන් පටන් ගත්ත තැන තමන් අවසාන කරන තැනවත් තේරෙන්නේ නැහැ බොහෝ දෙනෙක්ට. ඉතින් අපි ඉල්ලීමක් කරනවා ඉතින් මෙම වැඩසටහන් අපි ඔබට ගෙනෙන්නේ මෙම බලන සියලුම දෙනාම මේ ආකාරයන අපි දන්න බොහොම සැදෑවත් යහපත් මිනිසුන් මේ සමාජය ගොඩක් ඉන්නේ. ඉතින් යම් යම් පොඩි වැරදි අඩුපාඩු අපි තුළ තියෙන්න පුළුවන්. නමුත් අපි මේ බුද්ධ ශාසනයේ ඒ වගේම මේ බෞද්ධ කතා තුළ අපිට සැඟවෙලා තියෙන යම් අර්ථයක් තියෙනවනම් ඒ අර්ථය අපි අපේ ජීවිතයට අරගෙන එම අර්ථය අනුව අපි හැසිරෙමින් අපේ ජීවිතත් යහපත් කරගන්න ඕන කියන බලාපොරොත්තුව ඒ වචන ටික තමයි අපි ඕගොල්ලන් ඉදිරියට ගේන්නේ. ඉතින් අපි හිතනවා පන්දම නාලිකාවෙන් මෙහෙම කුඩා වැඩසටහන් වශයෙන් අපි ගෙනාවත් ඔබට අර්ථවත් වෙන ඔබට යහපත් වෙන මාතෘකා තමයි අපි අරන් එන්නේ. ඉතින් ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් ඔබට අරන් එනවා. අපිට හිතුනොත් ඔබට මේක යහපත් ඔබට මේක දෙන්න හොඳ පණිවිඩයක් කියනවා නම් ඒක ජෝතිෂ්‍ය හෝ ඒවා ආයුර්වේදය හෝ ඒවා බුද්ධ ධර්මය හෝ ඒවා ඉතිහාසය හෝ ඒවා මොකක් හෝ ඒවා අපි ඔබට ඒක අරගෙන එනවා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳී සිටින්න පන්දම නාලිකාවත් එක්ක වැඩසටහන බලපු සියලු දෙනාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. වීඩියෝ එකක් දැමූ සැනින් ඔබගේ දුරකථනයට ගෙන්වා ගැනීමට පල්ලෙහා තිබෙන සබස්ක්‍රයිබ් බටන් එක ඔබලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තබා ගන්න. සියලු දෙනාට සුබ දවසක්.